රූපය ගැන ඔබ වහන්සේ අපිට පැහැදිලි කරමින් සිටියේ. ඔබ වහන්සේට විශේෂ සූත්‍රයක් ඇසුරින් තවත් පැහැදිලි කිරීමක් තියෙනවා කියලා කිව්වා. ඒ සඳහා යමු වෙන අපි කැමතියි මේ වෙලාවේ. අපි ගත්තේ ශාලිකා හේතුන් නිසා යමක් හටගන්නවා කියු පමණින් ඒ ඇතයයි කීම වැරදි කියන එක වැරදි කියලා මං කිව්වනේ. එහෙමයි. සූත්‍රයක් තියෙනවා ඇත යනු එකාන්තයකි නැත යනු තවාන්තයකි කියලා. මේ කොහොමද නිර්වචනය කරන්නේ තේරවාදයේ හැටියට සහ සූත්‍රයේ හැටියට කච්චානගත සූත්‍රයේ සූත්‍රය තම පැහැදිලි මොකද්ද කියන්නේ කියලා. නමුත් සමහර කෙනෙක් මේ නිර්වචනය ගන්නවා රූපය පරමාර්ථ ධර්ම ඇත්තයයි ගැනීම ඒකාන්තයක් කිසිවක් නැතයයි ගැනීම තවාන්තයක්. එහෙමයි. ඇතයයි ගත්තොත් ඒකාන්තය නැතයයි ගත්තොත් ඒකාන්තයක් පටිච්චසමුප්පාද තමයි ධර්මයේ දේශනා කරේ. සූත්‍රයේ තියෙන්නේ එහෙම. එහෙමයි. මේක නිර්වචනය කරන්නේ කොහොමද තේරවාදයේදී? මරණින් මත්තේ දිගින් දිගට යන ආත්මයක් ඇත කියලා ගත්තොත් කච්චානයක ඒකාන්තයක්. මේ මරණින් මේ ආත්මය සිඳෙනවා කියලා ගත්තොත් ඒක තවාන්තයක්. මම මේ දෙකටම වැටෙන්නේ නැතුව හේතුඵල ධර්මයක් දේශනා කරා. හේතුන් නිසා ඵල නැවත ඒවා හේතු වෙලා ඵල ස්කන්ධ නිසා අලුත් ස්කන්ධ නිසා අලුත් ස්කන්ධ මේ විදියට ස්කන්ධ පරපුරක් දිගින් දිගට යනවා. ඒතකොට දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේකෙන් කිව්වේ බුදුහාමුදුරු ඉපදෙන්නේ නැද්ද? ඉපදින එක ඉපදිනවා කියන එක වරදක්ද? මේක මෙහෙම තේරුම් ගන්න. දැන් මට වාහනයක් නැහැ. එහෙමයි. ශාලිකා මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ කාර් එකේ පාට මොකද්ද කියලා. මම කොහොමද උත්තර දෙන්නේ මේකට? වාහනයක් නැතුව. එහෙමද ස්වාමීන් වහන්සේ? මම නැහැ කිව්වොත් ඒකත් වැරදි උත්තරේ. ඇයි ඇහුවේ ප්‍රශ්නේ කාර් එකේ පාට මොකද්ද? එන පාටන්නේ මම කියන්නේ. මට පාටක් කියන්න බෑ. ඒ බුදුහාඳුනේ ඇහුවානේ. තථාගතයෝ මරණින් මතු වෙයිද? මරණින් මතු උපදිනවද කියලා. තථාගත කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. ඒක අර්ථය තමයි සත්වයා කියන එක. තව අර්ථයක් තමයි බුදුරජාණන් වහන්සේ කියන එක. රහතන් වහන්සේ කියන එක. මේ අර්ථ දෙකෙන්ම උත්තර ගන්න පුළුවන්. මොන ක්‍රමයෙන් ගත්තත් මරණින් මත්තේ රහතන් වහන්සේ විද්‍යමාන වේද මරණින් මත්තේ සත්වයා විද්‍යමාන වේද? ඉපදිනවද නැත්නම් ඉන්නවද කියන එක අහන්න. උත්තර දෙන්නේ නැහැ ඒකට. සත්වයා නැහැ කිව්වොත් ඒකට උත්තර දෙන්නේ නැහැ. ඇයි ඒ? ප්‍රශ්නේ වැරදි. සත්වයක් නැහැ. එහෙමයි. සත්වයක් නැති කල්ලි සත්වය කියන්නේ කාර් එකක් නැතුව කාර් එකේ පාට ඇහුවම කොහොමද උත්තරයක් දෙන්නේ? නෑ මට කාර් එකක් නැහැ කිව්වොත් ඒක උත්තරයක් නෙවෙයි. ප්‍රශ්නේ පාටනේ. සත්වයක් ඉන්නවද කියලා ඇහුවොත් උත්තරේ නැත. එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්නේ නැත කියලා. එහෙමයි. සත්වයා මරණින් මතු වේද කියලා ඇහුවොත් ප්‍රශ්නේ අහලා තියෙන්නේ මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියලා. විවරණය මරණින් මත්තේ ඉන්න හෝ නැති වෙන්න සත්වයක් නෑ මෙතන. එන ප්‍රශ්නේ වැරදි. දසාව්‍යාකෘත ප්‍රශ්නවල උත්තර දෙන්නේ නැත්නම් ඒ ප්‍රශ්නෙට. එහෙමයි. එහෙම නැතු උපතක් තියෙනවා කිව්වොත් වැරදි උපතක් නැහැ කිව්වොත් වැරදි. එහෙම එකක් නෙවෙයි මරණින් මතු උපතක් ඇත. ස්කන්ධ පරම්පරාව දිගින් දිගට යනවා. හැබැයි ඒවා නියෝජනය කරන පුද්ගලයෙක් සත්වයක් නෑ. මොකද සත්වයා කියන සක්කාය දිට්ඨියට ආපු ගමන් කෙනෙක් ඉන්නවා කියන තැනට ආපු ගමන් අන්ත දෙකකට වැටෙන බුදුරණන් වහන්සේ කියනවා ද්වේ අන්තය නිස්සර කරගෙන ලෝකයා ඉන්නේ. ඇයි ලෝකයෙන් පිළිගන්නවා මෙතන කෙනෙක් ඉන්නවා කියලා. ඒතර මරණින් මත්තේ එක්ක ඉන්න කෙනා වෙන කෙනකට යන්නට ඕනේ නැත්නම් මරණයෙන් සිදෙන්නට ඕනේ නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය අන්ත දෙක විතරයි තියෙන්න පුළුවන්. ඒතර මරණින් මත්තේත් මෙයා ඉන්නවා කිව්වොත් එක අන්තයක් මරණින් මත්තේ මෙයා නැහැ කිව්වොත් තව අන්තයක්. බුදුරණන් වහන්සේ මේ අන්ත දෙකටම නොවැටි දේශනා කරේ කොහොමද? ඉන්න හෝ නැති වෙන්න සත්වයක් නැහැ. තියෙන්නේ අවිද්‍යා සංස්කාර විඥාන නාම රූප පංචස්කන්ධ ආයතන කියන ධර්ම ගොඩක්. මේ ධර්ම නිකන් ධර්ම ටිකක් නෙවෙයි. ඒ ධර්ම හේතුන් නිසා හටගන්න ඵල. ඒ ඵලත් හේතු වෙලා තව ඵල. ස්කන්ධ නිසා ස්කන්ධ, ආයත ස්කන්ධ නිසා නැවත ස්කන්ධ, ආයතන නිසා නැවත ආයතන, ඒව නිසා නැවත ආයතන, ධාතු නිසා නැවත ධාතු, තවත් ධාතු. මේ ටික මේ සත්වයක් නොවෙච්ච පුද්ගලයෙක් නොවෙච්ච ආත්මයක් නොවෙච්ච මේ ධර්ම පරම්පරාව මරණින් නොසිදී දිගටම යනවා.
අන්තිම නාමයයි රූපයයි සිඳී මරණයනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතනින් අවසන් වෙන්නේ අලුත් නාම රූප හට ගන්නවා. ඒ අලුතෙන් හටගන්න නාම රූප මේ නාම රූප පරපුරේම හොඳට අහගන්න. මේ නාම රූප පරපුරේම කර්මයකින් හටගත් ඒවා. ඒක සම්බන්ධයක් තියෙනවා. නාම රූප පරපුර සිඳෙන්නේ නැහැ මරණින්. ඒක දිගින් දිගට යනවා. අලුත් නාම රූප පහළ වෙයි. එහෙමයි. එතකොට ඇත යනු එකාන්තයක් නැත යනු එකාන්තයක් කියලා මේ සත්ව පුද්ගල කතාවේදී. එක වෙලාවක් මෝලිය පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහුවා. ස්වාමීනි කවුද ස්පර්ශ කරන්නේ කියලා. කවුද විඳින්නේ කියලා අහුවා. අන්න කල්ලෝ පඤ්ඤෝ ප්‍රශ්නේ වැරදි මෝලිය පග්ගුණ. ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ අහනවා නම් මෙහෙම අහන්න කියලා. කවර හේතුවක් නිසාද ස්පර්ශය හටගන්නේ කියලා. කවර සත්වයේද ස්පර්ශ කරන්න කියලා ඇහුවේ. කවර සත්වයේද විඳින්නේ කියලා ඇහුවේ. බැලුවා නෑ නේ එහෙම අහන්න එපා. මොකද ප්‍රශ්නේ වැරදි. සත්වයක් විඳින සත්වයක් නැහැ. එයා භික්ෂුවක් නේ. එයාගේ ප්‍රශ්නේ හරි ගැස්සුවා. අනිත් දාර්ශනිකයෝ කියලා අහනකොට ප්‍රශ්නේ හරි ගැස්සුවේ නෑ. මම උත්තර දෙන්නේ නෑ කියලා කිව්වා. මොකද උත්තර දීලා ඒක වැල් වටාරම් ගොඩක පැටලෙනවා. ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ හදන්න ගියේ නෑ. මෝලිය පග්ගුණ සාංශය අහපු වෙලාවේ ප්‍රශ්නේ හැදුවා. කවරෙද්ද විඳින්නේ? ප්‍රශ්නේ වැරදි. අහන්න කවර හේතුවක් නිසාද විඳීම වේදනාව හටගන්නේ? කවර හේතුවක් නිසාද ස්පර්ශය හටගන්නේ? ඒ නිසා හේතුන් නිසා හටගත්ත පමණින් ස්කන්ධයෝ ඇත කීම ධර්ම ඇත කීම අන්තයක් නෙවෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්තේ වෙන්නේ සත්‍යෙ. සත්වයක් ඇත මරණින් මතු සත්වයක් නැත සත්වය දිගින් දිගට යයි මෙන්න මේ කතාව. ඒතර අපල මේච්චර සරලද? මේක තේරුම් ගන්න බැරි නිසා තමයි මේ ගැට පැටලලා ඉන්නේ. මොකද හේතුව එතන තියෙන ගැඹුර මං කියන්නම්. ඒතර කෙනෙක් අහපදි ඕක සරල දෙයක් නේ. සමහරුන්ට කැමති නෑ මීට වඩා ගැඹුරු වෙන්න ඕනේ බුදුදහම. එහෙමයි. මේක නිකන් මීට වඩා නිකන් ඇත්ත හෝ නැත යනු අන්ත දෙකක් කියලා අන්තිමට හරි උත්තරයක් නෑ ඒකට. මෙච්චරයි ඔකට තියෙන්නේ. බාහිර දේවල් ඇත විඥාණයෙන් ඔක ඒ ලෙසටම දැනගන්න බැරිය. ඒ නිසා විඥාණයෙන් දැනගන්න දේ ඇත කීමත් වැරදි නැහැ කිව්වොත් කොහොමත් වැරදි කියලා අතරමැද තැනකට ගේන්න හදන්නේ. ඔය තේරවාදේ නන් නෙවෙයි. හරිනේ? ඔතනට ඔය ගේන්න හදන්නේ. එහෙමයි. හරිනේ? එතකොට මෙතන ඇත හෝ නැත දැන් උදාහරණයකට බාහිර ඒක හැටියට ඇත. එහෙමයි. හැබැයි විඥාණයෙන් දැනගන්න ඕනේ. ඒක ඒ ලෙසටම දැනගන්න බෑ. ඒක හැමෝම පිළිගන්න එක. රූප කලාප පේන්නේ නැහැ නේ මට. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන පේන්නේ නැහැ නේ. ඒ ලෙසටම දැනගන්න බෑ. හැබැයි අපි හිතනවා මෙතන වීදුරුවක් තියෙනවා කියලා. ඒ තියෙන කැතයේ හිතීම මුලාවක්. මොන හරි නෑකුවොත් කොහොමත් වැරදි ඒක. ඒ නිසා අත්ථීතියේතවන්තෝ නත්ථීතියේකවන්තෝ කියලා කියන්නේ ඕක කියලා කියපු එක තමයි වෙන්න ඕනේ බුදුදහම මේ සත්වයක් ඇත සත්වයක් නැත කියලා මරණින් මත්තේ ඒ දේ අන්ත දෙකට යෑම නෙවෙයි බුදුදහම කියලා ඕක ඉතින් සරල දෙයක් නේ ඕක තේරුම් ගන්න දෙයක් නෙවෙයිනේ. අරක වෙන්න ඕනේ කියලා එහෙම රුචි කියනවට රුචි කියලා. Taman කැමති. මෙහෙම දෙයක් වුණොත් කැමති බුදුදහම. ඔය තව එකක් තියෙනවා රූපේ අනාරම්මනයි. රූපේ අනාරම්මනය කියන්නේ ශාලිකා තේරවාදයේ රූපේට අරමුණු ගන්න බෑ කියන එක. සමහරවට කියන රූපේ ඒ ලෙසටම අරමුණු කරන්න බැරි නිසා රූපේ අනාරම්මනයි කියනවා. සම්පූර්ණ අතේරවාදී කතාව. එහෙමයි. ඒ සමහරව අහනවා ඉතින් අර වගේ සරල දෙයක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මතක තියාගන්න ශාලිකා අද ලෝකෙහි භෞතිකවාදය කියන දර්ශනවාදයේ ඇවිල්ලා තියෙන්නේ රූපයට අරමුණු ගන්න පුළුවන් කියන අදහසේ ඉඳලා. Brain states are mental states. එහෙම නැත්නම් මොනම හරි artificial intelligence ධර්මයකට පුළුවන් අරමුණු වලට ප්‍රතිචාර දක්වන්න කියන functionalism. දැන් brain එක නිසා consciousness එක emerge වෙනවා. ඔක වෙනම කතා කරන මාතෘකාවක මුලේ ගැන කියන එක. එහෙම දර්ශනවාද ලෝකේ තියෙනවා.
ඒ නිසා රූපයට අරමුණු ගන්න බැහැ කියපු බුද්ධ වචනය මේ කතා කරලා තියෙන රූපයට අරමුණු ගත හැකි කියලා අද මිලියන ගාණක් මිනිස්සු ඉන්නවා ලෝකේ. ඒක බින්දින්න කියපු කතාවක් මහා නිදාන සූත්‍රයේදී අහනවනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ රූපේ ආත්ම නිසා කොහොමද ආනන්ද මේ අචේතනික මේ රූපය ආත්මයේ ලෙස සිතනවා කියලා දැනගත් කොහොමද එහෙම හිතන්නේ? එහෙමයි. එච්චරයි උත්තරේ දෙන්නේ. රූපේ අනාරම්මනයි කියලා කියන්නේ රූපේට අරමුණු ගන්න බෑ කියන. ඒක පස්සේ කතා කරමු. ඒතර ඒ වගේ සමහරලාට හිතනවා මේ ඇත්ත යන එකාන්තයක් නැත යන එකාන්තයක් කියන එක මේ ස්වාමීන් වහන්සේ කියනවා තේරවාදී අටුවාවල කියලා තියෙන කතාව මම කියන්නේ. මරණින් මතු සත්වයක් ඇත යන එකාන්තයක් මරණින් මතු සත්වයක් නැති වෙන තවාන්තයක් ඕක කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේ. මේ කියන්නේ මොකක් හරි ඇත ගත්තොත් එකක් නැත ගත්තොත් පටිච්ච සමුප්පන්නෝ යමක් හට ගත්තොත් ඒක ඇතයයි නැතයයි කීම අන්ත දෙකක් වගේ නිකන් හිතෙන් ගොඩනගාගත්ත තර්කණයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරිනේ? මම අවසන් කරන්නම් ප්‍රශ්නේ. මතක තියාගන්න ශාලිකා. සත්වයක් මරණින් මතු ඇත. සත්වයක් මරණින් මතු නැත. නමුත් හේතුඵල දිස මේක පවතිනවා කියන එක අතිශයින්ම ගැඹුරු න්‍යායක්. මොකද මම ඒකට කියන්නේ ලෝක දර්ශනවාද තියෙනවා ආත්මවාද සහ අනාත්මවාද කියලා. ආත්මයක් තියෙනවා නම් රූපේ මැරෙනවා කියන එක අපි හැමෝම දන්නවනේ මැරුණාට පස්සේ රූපේ විනාශ වෙනවා කියන එක. එහෙමයි. ආත්මයක් තිබුණොත් විතරයි ප්‍රතිසන්දියක් විශ්වාස කරන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයට. එහෙමයි. ඒ රූපේ බිඳෙනවා නම් මරණයේදී නොබිඳෙන තියක් තිබිය යුතුයි මතු භවයට යන්න. ඒ නිසා ආත්මවාදයක් තියෙනකොට ප්‍රතිසන්දිය විස්තර කරන්න ලේසි. කුරුල්ලෙක් ගහ ගිනි ගන්නකොට කුරුල්ලා ගියා වෙන ගහකට. ආත්මය ගියා. එහෙමයි. සමහරකෝ ආත්මේ විඥානය කියලා සමහරකෝ ආත්මය anu පංචස්කන්ධයෙන් අන්‍ය වූ දෙයක් කියලා. සමහර ඒ බ්‍රාහ්මණ අදහස් වල උපනිෂද් වගේ අදහස් වල තියෙනවා මේ ආත්මේ පංචස්කන්ධයෙන් අන්‍ය වෙච්ච දෙයක් කියලා. එහෙම දේශනා බුද්ධ කාලෙත් තිබිලා තියෙනවා. ඒතර ආත්මවාදී ඇති කල්ලි පුනරුත්පත්ති විශ්වාස කරන්න ලේසි. ඒක එක අන්තයක්. මරණින් මතු සත්වය ඇත. තවන්තයක් තියෙනවා සමහරකෝ මරණින් මතු ආත්මේ නැතිනම් රූපේ ආත්මය ලෙස ගත්තොත් රූපේ විනාශ වෙනවනේ මරණයේදී. ඒතර මරණයේදී ආත්ම විනාශ වෙන්නට ඕනේ. තව දර්ශනවාද ලෝකේ තියෙනවා. මතක තියාගන්න විශේෂයෙන් බටහිර විද්‍යාව. අනාත්මවාදය. බටහිර විද්‍යාව ආත්මය පිළිගන්නේ. අනාත්මයි කියලා කියන්නේ සත්‍ය පුද්ගලයෙක් නොවන ධර්ම ටිකක් අංශු ටිකක් තමයි මේ පවතින්නේ. ගති ස්වභාව ටිකක් පවතිනවා. අනාත්මවාදයට ආපු ගමන් ශාලිකා මේවා සත්‍ය පුද්ගලයෙක් නෙවෙයිනේ දැන් ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ටික එකතු වනේ. එහෙමයි. හරිනේ? මේ ටික සිඳනකොට කම්පියුටරේ විනාශ වුණා වගේ සිඳුණා. උප්පත්ති කතාවක් බෑ. අනාත්මයට ආපු ගමන් මරණින් සියල්ල අවසන් වෙන්නට ඕනේ. ආත්මයක් තියෙනකොට මේක අරගෙන යන්නේ. ඒ නිසා ලෝකේ බහුතරයක් දෙනා පුනරුත්පත්තිය විශ්වාස කරනවා නම් ඒක ආත්මයක පිහිටලා විශ්වාස කරේ බුදුන්ට කලින්. අනාත්මය විශ්වාස කරනකොට ඇයි කිව්වනේ පකුද කච්චායන. කඩුවකින් තව කෙනෙක් ගහපලා මරනකොට මරණ කෙනෙක් නැහැ. එහෙමයි. සතර මහා ධාතුවකට සතර මහා ධාතුවක් ගියා. ජීවය කියලා එක තැනක් ගැන කතා කරා. අපි දන්නේ නැහැ හරියට මොකක්ද ජීවය කියලා ගැඹුරින්ම අදහස් කරේ කියලා. ඒක උඩක් අනාත්මයට බර වාදයක්. මිනිහට තමිනෙ මරන්න බෑ කියලා කිව්වා. අපිත් එහෙමනේ සමහරවිට ස්කන්ධ ගොඩකින් ස්කන්ධ ගොඩක් මරුවා කියලා අපිට කියතයි. හැබැයි වෙනසක් තියෙනවා මෙතන. බුදුරජාණන් වහන්සේ අනාත්මවාදයක ඉඳලා ප්‍රතිසන්දියක් දේශනා කරා. එහෙමයි. ඒ නිසා සත්වයක් ඇත කියන්නෙත් නැතුව අනාත්ම ධර්ම ටිකක් අරගෙන මරණින් මතුත් මේක දිගින් දිගට පවතිනවා කියපු දේශනාව ලෝකේ විශිෂ්ටතම විශේෂම දර්ශනයක්. අතිශය ගැඹුරුයි. මොකද ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ආත්මයක් නැත්තම් කොහොමද හාමුදුරුවනේ මේ කර්මය අපිටම පරිසම් දෙන්නේ? ආත්මයක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ නේද ඊළඟ භවයේ මොනවා වුණත් ඔය ප්‍රශ්න අහනවන්නේ. විසඳ ගන්න ඕන ප්‍රශ්න ඕවා. හරිනේ? ඒ නිසා අනාත්මවාදයට ආපු ගමන් ප්‍රතිසන්දිය විස්තර කරන එක ප්‍රශ්නයක්. ඒකට බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයේ දේශනා කරනවා.
හේතු නිසා ඵල දිගින් දිගට යනවා. මරණයේදී මේක අවසන් වෙන්නේ නැහැ. අනාත්මේ විශ්වාස කරපු අනිත් හැම දෙනාම වගේ මරණයේදී මේක අවසන් වෙනට මම දන්න තරමින් මම දන්නේ නැහැ ඒක මම සියල්ල දන්නව නෙවෙයි දර්ශනවාද ගැන අනාත්මවාදයක ඉඳලා ප්‍රතිසන්දියකුත් කතා කරපු එකම ශාස්ත්‍රවරයා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා සත්වයක් මරණින් මතු ඇත යන ඒකාන්තයක් මරණින් මතු නැත යන තවාන්තයක් ඒ අන්ත දෙකට නොඇටි මම පටිච්ච සමුප්පාදයේ දේශනා කරනවා කියන එක අතිශය ගැඹුරු කතාවක්.